එකමත් එක කාලෙක පුංචි කැලෑවක හාම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි ජීවත් වුණා. ඔහොම ටික කාලයක් යනකොට මෙයාලට බබාලා ටිකක් ලැබුණා. මේ බබාලා ටික හරිම හුරතල්. ඒ වගේම හරිම ලස්සනයි. හාම්මයි තාත්තයි මේ බබාලව ආදරෙන් රැක බලා ගත්තා. ඔහොම ටික කාලයක් යනකොට මේ බබාලා ටිකෙන් ටික ලොකු වෙන්න ගත්තා. මේ බබාලා ටික හැමදාම කැලේ පුරා දුවලා පැනලා සෙල්ලම් කරමින් කාලය ගත කළා. ඒත් හැමතිස්සෙම මේ හාම්මා අවවාද කළා සෙල්ලම් කරනකොට ඔයාලා ගොඩක් කැලේ ඇතුළට යන්න එපා කියලා. මොකද දන්නවද මේ කැලේ ඈතට වෙන්න කපටි නරියෙක් ජීවත් වුණා. ඔහොම ටික කාලයක් යනකොට මේ කපටි නරියට දැනගන්න ලැබුණා මේ හාපැටව ගැන. ඉතින් මේ කපටි නරියා නොයිවසිල්ලෙන් බලන් හිටියා කවද්ද මේ හාපැටව තමන්ගේ ගොදුරක් කරගන්නේ කියලා. ඔහොම ටික කාලයක් යනකොට මේ හාපැටව හරිම මුරණ්ඩු වුණා. දෙමව්පියන් කියන කිසි දෙයක් මේ හාපැටව ඇහුවේ නැහැ. එයාලට ඕන විදිහට වැඩ කරන්න පටන් ගත්තා. හැමදාම රෑ වෙනකන් සෙල්ලම් කරන්න පුරුදු වෙලා සිටියා. ඔහොම යනකොට එක දවසක් මේ හාපැටව ටික දෙමව්පියන් කියන දේ අහන්න නැතුව කැලේ ඈතට ඇවිදගෙන ගියා. ඔහොම ටිකෙන් ටික මෙයාලා කැලේ ඇතුළටම ගමන් කරා. ඔහොම යනකොට මෙයාලටත් නොදැනීම කළුවර වැටෙන්න ගත්තා. දැන් මේ හාපැටවුට නැවත ගෙදර යන්න පාරක් මතක නැහැ. ඉතින් කලබල වුණ මේ හාපැටව අඩමින් කෑ ගසමින් තවත් කැලේ ඇතුළට ගියා. මෙයාලා ඔහොම ටිකින් ටික ලංගුනේ අර කපටි නරියගේ ගෙදරට. මේ හාපැටවගේ කෑ ගැහිල්ල මේ කපටි නරියට ඇසෙන්න පටන් ගත්තා. ඉතින් මේ කපටි නරියා ඉක්මනින් මේ ශබ්දය ඇසෙන පැත්තට ගියා. මෙහෙම ගිය කපටි නරියා මේ හාපැටව ටික දැක ගන්නට ලැබුණා. ඉතින් මේ කපටි නරියා අර හාපැටව ළඟට ගියා. කපටි නරියා දැක්ක හාපැටව ටික ගොඩක් බය වෙලා කෑ ගහන්න පටන් ගත්තා. ඉතින් මේ කපටි නරියා මේ හාපැටවට කිව්වා කෑ ගහන්න එපා මං ඔයාලව ගෙදර එක්කන් යන්නම් කියලා. ඒක ඇසුන හාපැටවට ගොඩක් සතුටු හිතුණා. ඉතින් මේ කපටි නරියා මෙහෙම බොරු කියලා මේ හාපැටව ටික රවටා තමන්ගේ නිවසට එක්කගෙන ගියා. ඉතින් මේ කපටි නරියගේ නිවසට ගිය හාපැටව ටික කපටි නරියගේ ගොදුරක් බවට පත් වුණා. ඉතින් මේ දෙමව්පියන්ට අකීකරු වුණ හාපැටවට මහා විපතක් තමයි සිද්ධ වුනේ. ඉතින් මේ කතාවෙන් අපිට ගන්න තියෙන්නේ කවමදාවත් මේ හාපැටව වගේ දෙමව්පියන්ට අකීකරු වෙන්න හොඳ නෑ කියලා. එහෙම වුණොත් අපිටම තමයි කරදර සිද්ධ වෙන්නේ.